කරලත් නෑ හරි. එතකොට දැන් ඒක දරුවෙක් දාලා තියෙනවා මෙසේජ් එකක් මේ සමහර පන්තිවල මම අර කියපු දේ වෙලානේ නේ. තාපය තියරි රිවිෂන් දෙගොල්ලන්ට මේකට පටන් අරගෙනලු පැය 3මාරකින් ඝනද්‍රව්‍යවල ප්‍රසාරණයේ කොටස් 3ම උගන්නලා ඉවරලු. ඒ කියන්නේ රේඛීය ප්‍රසාරණයයි ක්ෂේත්‍රීය ප්‍රසාරණයයි පරිමාණ ප්‍රසාරණයයි. ඒතර මම මේක විස්තර කර කර කොච්චර කාලයක් ඉගන්නවද කියලා. මං කිව්වනේ දැන් අර ගොඩක් ලාට ඒ වෙලාවමයි මේ උෂ්ණත්ව මිතියෙන් පටන් ගන්න නැහැ කියලා නිකන් අර ළමයින්ට බෝරින් වගේ වෙනවනේ නේ. උෂ්ණත්ව මිතියෙන් පටන් ගන්න නැහැ කියලා මං කිව්වේ. ගොඩක් ලාට පටන් ගන්න තාප මිතියෙන් හෝ මේ දැන් ඒකේ පටන් ගන්න තියනවා කියලා කියන්නේ මේක පන්තියක් ගන්න කියන්නේ ඝනද්‍රව්‍ය ප්‍රසාරණය. ඒතර පැය 3මාරකින් ඒ කොටස් ටික ඔක්කොම කතා කරලා ඉවරයිලු. ඒතර අපි සෑහෙන වෙලාවක් අරගෙන මම හිතන්නේ සති දෙකක් විතර මං ඒ කියන්නේ අතිරේක පන්ති දෙකක විතර මේක කතා කළා මට මතකයි හිටිට ඝනද්‍රව්‍ය වල ප්‍රසාරණයේ ටියුට් එක විතරක්. නේ ඔක්කොම සංසිද්ධියකින් එක පැහැදිලි කළා නේ ගණන් වර්ග කියලා දීලා. හරි. දැන් ඔන්න අර මම කියපු දේවල් ටික ටික වෙනවා ටික ටික මේ උගන්නන තියරි වල අඩුපාඩු වෙනවා. ඊට පස්සේ පන්ති වල හදන ගණන් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. මගේ පන්තියේත් ඒවා වේද කියලා බලන්න. හරි. රයිට්. මෙයාගේ වැඩ ටික අපි ඉවර කළෙමුකෝ. එතකොට මෙයාගේ නාභි ලක්ෂය මම මේ වගේ තැනක මාක් කරනවා. දැන් ඔන්න ඔයගලන්ට පේන්න ඇති මම ටිකක් නාභි දුර වැඩි වෙන්න මාක් කරගත්තේ නේ. ඇයි කියලා පස්සේ බලමු. හරි. මේ තියෙන ළමයි එතකොට මේ අවනිතේ නාභි ලක්ෂය අපි සාමාන්‍යයෙන් දාන සංකේත අනුව FO එතකොට ඒ හා සමාන